何語わかりますか？日本語わかりますか？日本語ちょっとわかります。ちょっとわかります。さあ、ちょっとどうぞ。お腹はどんな風に痛いですか？はい。お腹の痛みは、うん。ここですね。ちょっと痛い。うんちは出ました？便は出ますか？いい。出てない。出ない。channel එකත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝවම සාදරයෙන් මම පිළිගන්නවා මේ මගේ දෙවෙනි වීඩියෝ එක. අපි බලමු අද කොහෙටද මම මේ හදිස්සියෙම යන්නේ කියලා. අපි ඇතුළට ගිහිල්ලා බලමු මොකද්ද මෙතන වෙන්නේ කියලා. ජපානයේ කොසුමුසු කියලා තමයි මේ සුපර් මාකට් වලට කියන්නේ. ඔයාලා මේ දකින්න දේ ජිදෝහන් බයිකි කියලා කියන්නේ. ඒ කියන්නේ අපි සල්ලි දාලා ඔය බීම වර්ග ගන්න තමයි තියෙන්නේ. සල්ලි දැම්මාම බීම එක යටින් වැටිලා ගන්න පුළුවන්. අන්න එහෙම තමයි ජිදෝහන් බයිකයක් හැදිලා තියෙන්නේ. අපි බලමු මේ සුපර් මාකට් එක ඇතුළට ගිහිල්ලා. ඉස්සෙල්ලාම අපිට ඔයාලට මේ දකින්න පුළුවන් කුසුරි කියන දේවල්. ඒ කියන්නේ ජපානයේ බෙහෙත් වර්ග. මේ දේවල් තමයි ඔයාලට මේ දකින්න ලැබෙන්නේ මේ හරියදී. ගොඩාක් දේවල් තියෙනවා මේක ඇතුලේ. එක එක මිල ගණන් වලට තියෙන්නේ. දාන හිස් වලට දාන දේවල්, කොන්දට දාන දේවල් වගේ ඒ දේවලුත් ගන්න පුළුවන්. මුඛ ආවරණ තියෙනවා. ෆේස් මාස්ක් කියලා කියන දේවල්. ඒ වගේ ගොඩාක් දේවල් මේකේ ගන්න අපිට තියෙනවා. මේ නම් තියෙන්නේ ජපානයේ දත් බුරුසු. ඇත්තටම කියනවා නම් ලංකාවේ අපිට පාවිච්චි කරන්න අමාරුයි මේ දත් බුරුසු. ගොඩාක් සොෆ්ට් නිසා මේවා අපිට භාවිත කරන්න අමාරුයි. ඒ හින්දා අපිට අර හරිය අපහසුයි ඒ දේ මේ අර සොෆ්ට් වැඩි හින්දා. මොකද දත් මැදෙන්න නැති ගතියක් තියෙනවා. ඒ හින්දා අපි ජපානයේ දත් බුරුසු භාවිත කරන එක ගොඩාක් අඩුයි. මේ තියෙන්නේ ප්‍රෝටීන් වර්ග. ඒ කියන්නේ බොන්න පුළුවන් දේවල් බීම විදියට හදලා බොන්න පුළුවන් දේවල් තමයි මේ තියෙන්නේ. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. මේ තියෙන අයිස්ක්‍රීම් වර්ග ජපානයේ තියෙන එක අයිස්ක්‍රීම් වර්ග තියෙනවා. විවිධාකාර රස වර්ග වලින් මේ තියෙන්නේ පැණි රස වර්ග ඔකසු කියලා කියනවා. ඉතින් මේ පැණි රස වර්ගත් ජපානය තුල ගොඩාක් බහුලව දකින්නට තියෙනවා. මේ තියෙන්නේත් එක බීම වර්ග තමයි. බීම වර්ග ගොඩාක් තියෙනවා. පෝල් තෙල් වර්ග තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් අපිට බලා ගන්න පුළුවන්. ඇත්තටම කොසුමුසු කියලා කියන්නේ ජපානයේ තියෙන අපේ පැත්තේ තියෙන මිල අඩුම බඩු තියෙන තැන. මෙතන තියෙන පාන් වර්ග ඒ වගේ දේවල් පිටි වලින් හදපු දේවල් තමයි මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ දැන්. මේ තියෙන්නේ බීම වර්ග. මේ තියෙන්නේ කිරි. ඒ කියන්නේ ෆ්‍රෙෂ් මිල්ක් කියලා කියන ලංකාවේ අන්නේ දේවල් තමයි මේ තියෙන්නේ. ෆ්‍රෙෂ් මිල්ක් වර්ග ගොඩක් මෙතන මේ තියෙනවා. කෝපි වර්ග තියෙනවා. මේ නම් තියෙන්නේ බියර් වර්ග. ඉස්සරහ තව තියෙනවා. ඒ ගැන මම කියන්නම්. ඇත්තටම මෙහි ලාභම දේ තමයි ඇල්කොහොල් වර්ග,
කන බොන ජාති වලින් ලාභම ඇල්කොහොල්. මේ තියෙන්නේ බිත්තර මම හිතන්නේ මේ පැකට් එකේ 10ක් වගේ තියෙනවා yen 288ක් වෙන්නේ. මේ තියෙන්නේ කැරට් වර්ග ලූණු ඒ වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. සීනි තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. බීම වර්ග වලින් ගොඩාක් ಜಾති තියෙනවා. මේ නම් තියෙන්නේ නූඩල්ස්. මේක yen 118ක් වෙනවා මේ නූඩල්ස් එක. ග්‍රෑම් 171ක් තියෙනවා. ඇත්තටම මිලට සාධාරණම එයාලගේ නිෂ්පාදන තියෙනවා. මෙතන තියෙනවා තේ වර්ග ඕචා කියලා කියනවා. ඉතින් තේ වර්ග තියෙනවා මේ ජපානයේ බෝතල් කරලා තියෙන්නේ. ඉතින් ඒවත් වර්ග වලින් ගොඩාක් වලින් තියෙනවා. මේ ඕචා ඔය බෝතලේ yen 168ක් වගේ වෙන්නේ. සාමාන්‍ය ලීටරයක් වගේ තියෙනවා. කන බොන කොල්ල සෙට් වෙන අය ඉන්නවා නම් මේ ටික බලන්න. මේ තියෙන්නේ බොන ಜಾති ඇල්කොහොල් වර්ග ගොඩාක්ම ලාභයි මේ ඇල්කොහොල් කියන දේ. මේ තියෙන්නේ කොකා කෝලා ලීටර 1.5 වගේ yen 188කට ගන්න පුළුවන්. වතුර වර්ග තියෙනවා. ගොඩාක්ම ලාභයි. yen 79ටත් වතුර බෝතල් තියෙනවා. ඇත්තරම ගොඩාක්ම ලාභ තැනක්. කොසුමොසු කියලා කියන්නේ. මේත් එක බීම වර්ග තමයි. ඒවන් ටිකක් ගණන් 1148ක් වගේ වෙනවා. මේ තියෙන චොකලට් වර්ග බිස්කට් වර්ග චොකලට් ආශ්‍රිත දේවල් තමයි තියෙන්නේ. ඔය තේ වර්ග එක තේ වර්ග ඒ වගේ දේවල්. මේ නම් තියෙන්නේ බිස්කට් වර්ග එහෙම. ඔන්න ලිප්ටන් එක තියෙනවා ලංකාවේ තියෙනවා ඔයාලා දැකලා ඇති. ඒ තේ වර්ගය ඔන්න යටම තියෙනවා ඔයාලා පේනවා. මේත් නූඩල්ස් වර්ග තමයි. මේ නම් තියෙන සුප් වර්ග විවිධාකාර අමුද්‍රව්‍ය වලින් හදපු සුප් වර්ග තමයි තිබ්බේ. මේ තියෙන ගෘහණියන්ට ගොඩාක් ඕනි කරන දේවල් වලන් හෝතන බ්‍රෂ් වර්ග ඒ වගේ දේවල් තමයි එතන දැක්කේ. ඔය තියෙන්නේ හෂි කියන දේවල්. ඒ කියන්නේ ජපාන් ජාතිකයන් ගොඩාක්ම භාවිත කරන්නේ කෑම කනකොට හෂි. උණු වතුර බෝතල් වල තියෙන්නේ. මේ තියෙන චොකලට් බිස්කට් වර්ග ක්‍රීම් බිස්කට් වර්ග ඒ වගේ දේවල්. මං කිව්වේ කන බොන කොල්ල සෙට් එකට ගොඩාක් වටින දෙයක්. මේ ලාභම දේ බොන දේවල් කියලා මම කිව්වා මුලින්. ඔය වයින් වර්ග එහෙම තියෙනවා yen 698යි 798යි ඔය වගේ ගණන් වලට ගන්න පුළුවන්. ලංකාවේ නම් ඊට වඩා ගණන් මම හරියටම ගාන දන්නේ නැහැ ලංකාවේ. ඒ වගේම තව තියෙනවා රෙඩ් ලේබල් එහෙම තියෙනවා. මෙහි 1300 ගාණක් වෙනවා. වැලන්ටයින් බෝතල 1178ක් වෙනවා යෙන් වලින්. ඉතින් ඒ වගේ අඩු මුදලට ගොඩාක් බොන ජාති නම් මෙහි තියෙනවා.
බොන කොල්ලොන්ට තමයි ටිකම පෙන්න්නවේ ගොඩක්ම මෙතන මේ හාල් වර්ග තියෙන්නේ ජපානයේ හාල් වර්ග එක එක ප්‍රමාණ වලින් තියෙනවා කිලෝ 2 කිලෝ 5 10 ඔය වගේ ගණන් වලින් තියෙන්නේ හාල් වර්ගත් තියෙනවා එක එක විදියට එක එක නිෂ්පාදන වලින් තියෙන්නේ මේ හාල් වර්ග හැබැයි මෙහි හාල් නම් දැන් ඉස්සරට වඩා ගොඩක් ගණන් මම දන්න විදිහට ගොඩක් ගණන් ඉස්සරට වඩා දිගුරකින් විතර මිල ගිහිල්ලා තියෙනවා මේ නම් තියෙන්නේ ටොයිලට් බාත්රූම් වගේ දේවල් හොදන්න තියෙන නිෂ්පාදන මේ තියෙන්නේ සෙරප්පු වර්ග ඇත්තටම 498න් ගොඩක් ලාභයි මෙහි සෙරප්පු වර්ගත් කොසුමුසු එකේ රෙදි වර්ග සෙරප්පු කෑම ජාති හැමදේම තියෙනවා මේ අත්තාවරණ තියෙන සීතල කාලෙට වගේ භාවිතා කරන්න වාහනවල යද්දි බයික් වල යද්දි භාවිතා කරන්න වගේ දේවල් තමයි තියෙන්නේ මේ තියෙන්නේ එයා ෆ්‍රෙෂ්නර් ලංකාවේ කියන්නේ අන්නේ දේවල් මේ තියෙන්නේ මේස් වර්ගත් ඔයාලට දැන් පේනවා මේස් නම් ටිකක් ගන්නවා හැබැයි හොඳම බ්‍රෑන්ඩ් වලින් තමයි මේස් තියෙන්නේ මේ තියෙන්නේ බල්ලන්ගේ කෑම වර්ග බල්ලන්ට ඕනි කරන හැම කෑම වර්ගයක්ම හැම බෙහෙත් වර්ගයක්ම මේ හරිය තියෙනවා හැබැයි ජපානයේ ඔයාලට මේ පේන දේවල් බලන්න ජපානයේ අධ්‍යාපනය වෙනුවෙන් ලොකු දායකත්වයක් දීලා තියෙනවා ඇත්තටම අධ්‍යාපනික දේවල් අධ්‍යාපනික භාණ්ඩ කියන දේවල් ගොඩාක්ම අඩුයි වියද 198ක් වගේ පොඩි පොතක් වෙන්නේ කියන්නේ ලොකු ජපානයේ ආර්ථිකයත් එක්ක පොඩිම පොඩි ගානක් එක මේ ඔයාලට දැන් පේන්නේ පෑන් වර්ග ජපානයේ තියෙන ඇත්තටම ගොඩක් ලස්සනයි මේ පෑන් වර්ග ගානට සාධාරණයි මේ පෑන් වර්ගයේ හැඩය ලස්සන නිමාව දෙන රේසර් වර්ග තියෙන්නේ මේ නම් ගොඩක් ගෑන් ළමයට වැදගත් පිරිමි ළමයන්ටත් වැදගත් ක්‍රීම් වර්ග තමයි තියෙන්නේ විවිධාකාර ක්‍රීම් වර්ග තියෙනවා විවිධ නිෂ්පාදන ගොඩක් නිෂ්පාදන ජපානයේම නිෂ්පාදිත දේවල් පිට රටවලින් ආනයනය කරන්නේ පැම්පස් වර්ග තියෙනවා ගොඩාක් වීඩියෝ එක යව්වේ ගොඩක් දිග වැඩි හින්දා වීඩියෝ එක ඉවර කරන්න කියලා හිතුවා. තවත් වීඩියෝ එකක් ඉක්මනටම ගේන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ඡායා වේවා.